කොහොමද ඔයාලට? හැමෝම හොඳින් කියලා හිතනවා. මගේ සෙකන්ඩ් වීඩියෝ එක මේ vlog series එකේ මම මේක කරන්නේ මගේ pregnancy journey එක ගැන. මගේ experiences ඔයාලත් එක්ක share කරන්න. ඉතින් I'm 32 weeks pregnant now. ඉතින් මට ආස හිතුණා share කරගෙන ඔයාලත් එක්ක මගේ experiences. මොකද මමත් ප්‍රෙග්නන්ට් වුණ මුල් කාලේ ගොඩක් හෙව්වා ජපාන් වල ඉන්න අයගේ එක්ස්පීරියන්සස් ගොඩක් එහෙම අඩුයි. ඉතින් ඒ කියන්නේ ගොඩක් අවශ්‍ය දේවල් හොයාගන්න අපිට ඕනේ දේවල් එහෙම මට ඇත්තටම හොයාගන්න හරි අමාරු වුණා. මමත් ගොඩක් ඉන්ටර්නෙට් එකෙන් ඒ වගේම ජපනීස් අයගෙන් එහෙම ගොඩක් දැනුවත් වුණේ හොස්පිටල් එකෙන් ඒ වගේම ශික්ෂා එකෙන්. ඉතින් අපි යන්න හදන්නේ හොස්පිටල් බෑග් එකට ඕනි කරන දේවල් ටිකක් ගන්න. බේබි ප්‍රොඩක්ට් ලිස්ට් එකේ තියෙන දේවල් තමයි අද ගන්න යන්නේ. මගේ අයිටම්ස් ගොඩක් මම අරගත්තා. ඒ වගේම ඔන්ලයින් ඕඩර් කරා සමහරක් ඒවා. දැනට මම ප්‍රොඩක්ට් හොස්පිටල් එකෙන් හම්බුන් ප්‍රොඩක්ට් ලිස්ට් එකයි මම ගත්ත දේවල් ටිකක් ඔයාලට පෙන්නන්නම්. මම අද යන්නේ නිෂිමත්සයා කියන ෂොප් එකට. එතන අරුණම තව ඉඩ ෂොප්ස් තියෙනවා. අකාචා හොම්පෝ ඒරියා එකේ තියෙන ගොඩක්ම පොපියුලර් නිෂිමත්සා කියන ෂොප් එක. එතනින් හැමදේම එක තැනකින් ගන්න පුළුවන්. ඒ නිසා ඒක ගොඩක් හෙල්ප්ෆුල්. ඔනිසිස් වගේ ඇඳුම් වල සයිසස් ගැන චුට්ටක් චෙක් කරලා බලන්න. මොකද සයිසස් හරියටම නැහැ. නිව්බෝර්න් බේබි කෙනෙකුට අවශ්‍ය සයිසස් මම ගත්තේ. මම ගියාට මට එතන තිබුණේ ලොකු සයිසස් වලින්. ඉතින් මම මුලින්ම පෙන්නන්නේ මට නිෂිමත්සා එකෙන් හම්බෙච්ච මෙන්න මේ ගයිඩ් බුක් එක. හැබැයි මට හොස්පිටල් එකෙන් දුන්නු ලිස්ට් එකක් තියෙනවා මුලින්ම. මම ඒ ලිස්ට් එක තමයි අද ගත්තේ. මේ පොතේ ගොඩාක් දේවල් විස්තර තියෙනවා. So most of this is what I'll be packing in my hospital bag. මෙතන තියෙන ගොඩක් half of the list මම ගත්තා. මුලින්ම මම කියන්නේ පැම්පස් ගැන. පැම්පස් හොස්පිටල් එකෙන් මට දුන්නා වර්ග 3ක්. මේ තියෙන්නේ baby wipes තියෙනවා. මෙතන ඔෂිරිෆුකි කියලා කියන්නේ ජපනීස් වලින්. එතන sheet size 40ක පැක් එකක්. මේක 1000 ගණක් වගේ මට මතක. එතකොට වර්ග 3ක් තියෙනවා. මෙතන නුයොමුත්සු කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ cotton ඔමුත්සු එක, cloth ඔමුත්සු එක. ඒ වගේම පැකට්ස් මෙතන ෂීට්ස් මගේ හොස්පිටල් ලිස්ට් එකේ 20ක් ඉල්ලුව නිසා මෙයින් දෙකක් ගත්තා. මේ 10 සෙට්ස් විතරයි තිබ්බේ. ප්‍රයිසස් මේ විදියයි. එතකොට තියෙනවා paper pamp. එතකොට තියෙනවා paper diapers. මේකත් 40ක් වගේ තමයි ඉල්ලුවේ. මේක 66 සෙට් එකක්. මේකත් දුනා 1000 ගාණක් වගේ. එක චෙක් කරලා බලන්න. පිටිපස්සේ තියෙනවා tape diapers ඒකේ sizes එක newborns ට තියෙන එක පොඩක් චෙක් කරලා බලන්න. එතකොට තියෙනවා ඔපුන්ස් කවර් කියන එක. ඒ කියන්නේ diaper cover එක. එකකින් sets දෙකක් ගත්ත 4ක් ඕන නිසා. එතකොට මේ තමයි ගත්ත baby items ටික. මම එකින් එකට ඇනලයිස් කරන්න. මගේ ඩියු ඩේට් තියෙන්නේ ෆෙබ්‍රුවරි වල වින්ටර් සීසන් එකේ. ඉතින් ඒ කාලෙට හරියන්න මම හිතන්නේ හැම රටකම බබාගේ නිව්බෝර්න් බේබීස් ලගේ අදින හැමදේම ඇඳුම් ඉඳන් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒක වෙන රටක හිටියත් කෙනෙක්ට මම හිතනවා ඒක මේ වීඩියෝ එක එයාලට මොනහරි ගන්න දෙයක් තියෙයි කියලා. ඩ්‍රෙසස් ගැන මගේ ෆස්ට් ටයිම් නිසා මම ඇත්තටම දන්නේ නැහැ. ඔනිසිස් එහෙම බබාලගේ ගොඩක් ජපාන් වල නම් ගොඩාරියක් රැප් කරනවා බබාව. එතකොට මේ තියෙන්නේ ස්වෙටර් ඇෆ්ගන් එකක්. මේක වින්ටර් සීසන් එකට මැච් වෙන ගන්න. සමයවත් මික්ස් වෙලා තියෙන නිසා මම ගොඩක් ෂොප් එකෙන් අහලා තමයි ගත්තේ.
ප්‍රයිසස් මේ වගේ තියෙන්නේ. වැඩි දවසක් යස් කරන්න ඇති නිසා මං ගොඩක් ෆොඩබල් ඒව ගත්තේ. එතකොට ටවල්ස් දෙකක් ඕනේ. නිශිමත්සයකේ තියෙන ඇතරම ගොඩක් අයිටම්ස් ෆොඩබල් ඒව තිබ්බා එක විදිේ. ඉතිං එනිසා ඔයාලට සිලෙක්ට් කරගන්න හරිම ලේසි. එතකොට මේක තම ගාසේ හංකචි කියල ගැන මෙහ ජැපනීස් වලින් ගෝස් හැන්කචීෆ් සෙට් එකක්. ඊළඟට මං ගොඩක් ඔය හිටපු එකක් තමා මේක. මට තේරුනෙත් නැහැ මේක. හැබැයි මට ඕන විදියටම මේ පැක් එක තිබුණා හතර ඉල්ල තිබුණා. මේකට කියන්නේ මෙහෙ තන් හදකි නග හදකි කියලා. කියන්නේ ෂෝට් ඇන් ලොං අන්ඩර්වෙයර්ස් ඩ්‍රෙස් එකට යටින් මේක අන්දන්නේ. ඒකෙන් හතර ඕන නිසා මට ගැලපෙන විදියටම සෙට් එකක් තිබුණා. එතකොට ප්‍රයිස් එක 2500ක් වගේ. එතකොට මේ ඔනිසිස් මං ගත්තා. මේක මං Amazon එකෙන් ඔන්ලයින් ඕඩර් කරලා ගත්ත මැටර්නිටි බෙල්ට් එක. බෑක් පේන් එක ගොඩාක්ම තියෙනවා තදින්. මාස 7ක් වගේ වෙනකොට ඒක වැඩි වුණා. ඉතින් හොස්පිටල් එකේනොත් මම රෙකමන්ඩ් කරා මේක. ඒක ගොඩක් සපෝටිව්. දැනට මම ආයිමත් බ්ලොග් එකකින් එන්නම් මගේ ඉතුරු බඩු ලිස්ට් එක. ඒ වගේම මගේ හොස්පිටල් බෑග් එක පැක් කරන විදිය. එතකොට මගේ ඊළඟ එතකොට බේබි රූම් එක මම ඩෙකොරේට් කරන විදියම හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආසාවෙන් ඉන්නේ. දිගටම රැඳී ඉන්න. So thank you for watching me.